අන්තිමට ඔයාලට දැන් ওই කට්ට කණ්ඩ බැරි නම් ජීවිතේ කොයිම මොහොතක හරි ඔය කට්ට කණ්ඩ වෙනවා මතක තියාගන්න. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලගේ ඇඟ ඇතුලේ ඉන්න මහා අමුතු දක්ෂයෙක් බං ඌව එළියට ගන්න. ඌට නිකන් මැරලා යන්න දෙන්න එපා. ඔයා අවුරුදු 25ක් ගියාට පස්සේ ওই දක්ෂය එළියට වැඩක් නැහැ මතක තියාගන්න. ඌව ගන්න ඕනේ ඔයාගේ ඉගෙන ගන්න කාලේ. ඔයා ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කාලේ තමයි ඔයාගා ඔය ඇතුලේ ඉන්න ඔය ජව සම්පන්න මිනිස්සයා ඔයාගේ බුද්ධිමත් පොරව එළියට ගන්න ඕනේ. අරන් ඌගෙන් වැඩ ගන්න. ඌ නිකන් මේ නිදිමතයි කියනකොට ඌට එහෙම නිදා ගන්න දෙන්න එපා. පොඩි නිදිමතක් ආපු ගමන් පොඩි බඩගින්නක් ආපු ගමන් ඔය හැමදේම මේ තමන්ගේ ගමනට බාධාවක් කරගන්න එපා. පොඩි කට්ටක් කන්න පුරුදු වෙන්න. අපි මේ ඉගෙන ගන්නවා කියලා කලන්තේ දාලා වැටෙනකන් ඉන්නේ නැහැ. එහෙම නෑනේ. පොඩ්ඩක් මහන්සි වෙලා පාඩම් කරන්න පොඩි කට්ටක් කන්න. අන්තිමට ඔයාලට දැන් ওই කට්ට කන්න බැරි නම් ජීවිතේ කොයිම මොහොතක හරි ඔය කට්ට කන්න වෙනවා මතක තියාගන්න. මේක සුන්දර ගමනක් වෙන්න. ඒ නිසා දැන් දෙමව්පියොන්ගේ රැකවරණය ඇතුළේ ඉන්න වෙලාවේ පාඩුවේ ගේම ගහගනි. අම්මලා තාත්තා මොන ලෝකෙන් හරි සල්ලි හොයලා උඹලට උගන්වනවා. හොඳට හිතේ තියාගන්න. හරි ඒ නිසා පුතේ අවුරුදු 25ක් විතර වෙනකොට තමන් අධ්‍යාපනික පැත්තෙන් පට්ට ස්ථාවර වෙලා මූල්‍යමය පැත්තෙන් මුදල් උපයමින් ස්ථාවර වෙන පැත්තට පටන් ගන්නilla. අතාරින්නේ නැහැ එකෙක්වත්. මේ ඇඟ ඇතුලේ ඉන්න තමන් ගාව ඉන්න එකාව එළියට ඇදලා අරන් උගෙන් වැඩ ගන්නilla.